ආයුබෝවන් කොළඹ පුරපතිකම වෙනුවෙන් සියලු කණ්ඩායම් සජබෙට සහය දක්වයිද. පළාත් පාලන චන්ද්‍රක්‍රමයට අනුව කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරය අනිවාර්යෙන්ම රහස් ඡන්දයකින් තෝරාගත යුතු බව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් මහතා පවසනවා. පළාත් පාලන චන්ද්‍රක්‍රමය අනුව කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරය අනිවාර්යෙන්ම රහස් ඡන්දයකින් තෝරාගත යුතු බවයි සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් පවසන්නේ. කොළඹ මහනගර සභාව තුළ මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 117ක් වන බවත් එයින් අඩක් වන 58ක් හෝ 59ක් වැනි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් බහුතර ලෙස ලබාගත යුතු බවත්, නමුත් ආණ්ඩුවට ලැබී ඇත්තේ මන්ත්‍රී ධූර 48ක් නිසා ඔවුන්ට බහුතර බලයක් ලැබී නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. මාලිමා ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී පවසා සිටියේ තමන් හැර අනිකුත් සියලුම පක්ෂ හොරු යන බවද දැන් බලය ලබා ගැනීමට සඳහා සන්ධානගත වී හැකියයි පවසන්නේ. එම හොරු සමග දැයි යන්න විමසා සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාවාදීකම මෙයින් පෙන්නුම් කරන බවත්, තමාගේ බලය රැක ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන් ඕනෑම දෙයක් සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ. කොළඹ මහනගර සභාව තුළ ආණ්ඩුවට විපක්ෂව තරඟ කළ කණ්ඩායමට මන්ත්‍රී ධූර 69ක් ලැබී ඇති බවත් සමග ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට එම හැම කෙනාම සමගම සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ. තවත් මෙවන් අලුත් තොරතුරකින් යලි හමු වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.